මම අද කතා කරන්න යන්නේ ලොකුම හීනයට යන පාර ගැන. ඔයාටත් යන්න පුළුවන්. නවත්තන්නත් ඔබම විතරක් නම්. ඔයා මේ වීඩියෝ එක අහනවා නම් ඔයාට ලොකු හීනයක් තියෙනවා. කවුරුත් විශ්වාස නොකරපු, කවුරුත් සීරියස් ගන්නේ නැති ඔයාටම විතරක් දැනෙන එක හීනයක්. ඒ හීනේ ඔයාගේ හිත ඇතුලේ තියෙන එක නිකන් ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. ලොකු හීන තියෙන මිනිස්සු හැමදාම රිඩිකියුල් වෙනවා. ඕවා බෑ. ඔයාට ඒව හරියන්නේ නෑ. ඇත්තටම පොළේ බය ගහලා ජීවත් වෙන්න. ඔයාට ඔය කරන්න පුළුවන් දෙයක්ද? ලොකු හීනයක් තියෙන එක ලොකු ගැටලුවක් වගේ ලෝකෙට පේන්න ගන්නවා. ඇත්තක් කියන්නද? ඔයාට බෑ කියලා කියන බොහෝ අය Tamanට බැරි වුණ හින්දා තමයි එහෙම කියන්නේ. ඔයා ඔයාගේ හීනවලට ඔවුන්ගේ ලිමිටේෂන් එක දාන්න යන්න එපා. ඒ යාලා මේ ඔයා ලොකුම හීනයට යන පාර තමයි ස්ට්‍රේට් රෝඩ් එකක් නෑ කියලා හිතන එක. ඒ කියන්නේ ඔයාලට වැරදි, පරාජ, අතපසුවීම්, ප්‍රමාදවීම්, තනිවීම් මේව නැතුව කෙලින් පාරක් නැහැ. මේවා නැත්නම් ඒක ලොකු හීනයකුත් නෙවෙයි. සක්සස් කියන්නේ ස්ටේජ් එකේ ලයිට් තියෙන වෙලාව නෙවෙයි. ඔයා තනි වෙලා ඩවුට්ස් එක ආපහු යන්න හිතන වෙලාවකට කවුරුවත් බලන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඔයා හීන නවත්තන්න හිතනව නම් ඒකන තමයි ෆේලියර් එක වෙන්නේ. හැබැයි ඒ හීන නවත්තන්න හිතෙන්නේ නැත්නම් ඔයා ෆේලියර් වෙන්න තියෙන ටෙස්ට් එක පාස් වුණා වගේ තමයි. සිහිනය හැටි එහෙම තමයි. සිහිනය හැමතිස්සෙම ටෙස්ට් කරනවා ඔයාට ඇත්තටම මාව ඕනද? ඔයාට ඇත්තටම මාව ඕනද? self belief කියන්නේ ඔන්නෝකට තමයි. confidence එක තියාගන්න. fear එක තියෙන්නම ඕන තමයි. හීනයක්, ලොකු හීනයක් පස්සේ හඹාගෙන යනකොට බය කියන එක ස්වභාවිකයි. හිතට එන එක. fear තියෙන වෙලාවටත් හැබැයි ඉදිරියට යන මිනිස්සු තමයි හීන දිනන මිනිස්සු. fear නැති මිනිස්සු නෑ ඇත්තටම. fear එක යන මිනිස්සු තමයි මේ ලෝකේ ජය ගන්නේ. හැබැයි ඔයාගේ හීනවලට යනකොට ලොකු දේවල් ඔළුවට එන්න පුළුවන්. හැබැයි ලොකු පියවර වලින් ලොකු හීනකට යනවට වඩා පොඩි පොඩි පියවරවල් වලින් නිහතමානීව තමන්ගේ හීනය අරඹනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. අද 100ට එකක්, හෙට 100ට එකක්. අන්න ඒ වගේ කන්සිස්ටන්සි යම් කිසි රටාවකට තමන්ගේ මොටිවේෂන් එකත් එක්ක හීනට යනවා නම් ගොඩක් දුරට සාර්ථක වෙන්න පුළුවන්. අනිත් එක තමයි තමන්ගේ හීනකට යනකොට කම්පෙයා කිරීම නවත්තන්න. කම්පෙයා කරද්දී අනිවාර්යෙන්ම ඔයාගේ ගමන නවතින්න බලනවා. ඔයාගේ පේස් එක කියන්නේ ඔයාට හරියන පේස් එක. ඇත්තටම ප්‍රමාදය කියන්නේ ඔයා ලොස්ට් වුණා කියන එක නෙවෙයි. හැබැයි මේ හීනවලට යනකොට ඔයාට කිසිම සපෝට් එකක් හම්බෙන්නේ නැති වෙයි. ඔයා තනි වෙලා වගේ දැනේ. සමහර වෙලාවට ෆැමිලි එකෙන් සපෝට් කරන්නෙත් නැහැ. මිනිස්සු hina වෙනවා, යාළු hina වෙනවා, යාළුවෝ කියනවා අයියෝ මොන පිස්සෙද්ද කියලා. ඒක ෆේන් පුල් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය හැම සපෝට් එකක්ම ලැබෙන්න ගන්නවා ඔයාගේ රිසල්ට් එකෙන් පස්සේ. ඊළඟට ප්‍රධානම දේ තමයි ලොකු හීනකට යන්න නම් අනිවාර්යයෙන්ම මොටිවේෂන් එක වගේම ඩිසිප්ලින් එක තියෙන්න ඕන. ඩිසිප්ලින් එක තිබ්බොත් තමයි මොටිවේෂන් එක ඇති වෙන්නේ. එතකොට ඩිසිප්ලින් එකයි මොටිවේෂන් එකයි ඩිරෙක්ට්ලි ඒ දෙන්නට දෙන්නා බැඳිලා තියෙනවා කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඩිසිප්ලින් එක එන දවසට ඇත්තටම ජීවිතේ වෙනස් වෙනවා. මුල් කාලේ ඩිසිප්ලින් එක හදාගන්න ටිකක් ඉවසන්න වෙනවා. පස්සේ ඒකට පුරුදු වෙයි. ෆීලින් එකට නෙවෙයි ඇත්තටම ඩිසිෂන් එකට ජීවත් වෙන්න. ඔයා ඇයි මේ තීරණය ගත්තේ කියලා හිතන්න. ඔයාට ෆීල් වෙන්න ගත්තම මට අමාරුයි, මට බෑ කියලා ඔයාම ඔයාගේ හිතට තට්ටු කරලා බලන්න මේක කරන්න බැරි නම් ඇයි මම පටන් ගත්තේ කියලා. ෆේලියර් එක කියන්නේ ඇත්තටම අවසානේ නෙවෙයි. ගොඩක් ෆේල් වෙච්ච මිනිස්සු තමයි ඉතාමත් හොඳ දේවල් කරලා ලෝකෙට දෙයක් කරලා මැරිලා ගියේ. ෆේල් උනේ නැත්නම් ඔයා කවදාවත් ස්ටඩි කරන්න පටන් ගන්නෙ නැහැ. අනිත් එක තමයි ලෝකෙට වඩාත්ම ඩේන්ජරස් එක තමයි ඔයා හිතනවා ඔයාට බැහැ කියලා වගේම මුළු ලෝකෙම කියන කතාවලට වඩා ඩේන්ජරස්ම දේ තමයි ඔයාගේ ඉනර් වොයිස් එක. ඔයා හැමතිස්සම ඔයාගේ ඉනර් වොයිස් එකෙන් කියනවා නම් මට බැහැ, මට නැහැ, මට මදි, මට වෙන්නේ නැහැ.
අපෝ මට හරියන්නේ නෑ. ඕවා කිව්වොත් ඔයාට කවදාවත් ඔයාගේ ඩිසිෂන් එකට යන්න වෙන්නේ නෑ. මොකද ඔයාගේ මොලේ, ඔයාගේ යටිසිත වේවා ඕනම දෙයක් ට්‍රේන් කරන්නේ ඒ වචනනේ. ඒ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න. ඔයාගේම අයිඩෙන්ටිටි එකක් හදාගන්න. මම try කරනවා කියන එක නවත්තලා මම කරනවා කියන අයිඩෙන්ටිටි එක ඔයාගේ inner voice එක කරගන්න. එක දවසක ඔයා හැරි බලද්දී මෙච්චර දුර ආවා කියලා ඔයාට විශ්වාස ගන්න බැරි වෙයි. ඔයා ඔයාවම සර්ප්‍රයිස් කරගන්න. සමිට් එකට යනකොට ක්‍රවුඩ් එක අඩු වෙනවා තමයි. ඒ හින්දා සමිට් එකට යනකොට වොලියබල් එක පවත්වා ගන්න උත්සාහ ගන්න ඕන. ඔයා වීක් නැහැ. ඇත්තටම ඔයා කම්මැලිත් නැහැ. ඔයාට ඔය වෙලා තියෙන ඔයා තාම ට්‍රේන් වෙලා නැහැ. එතකොට ට්‍රේන් වෙන්න ගත්තම ඒ කියන්නේ ඩිස්ප්ලින් එක හදාගෙන මොටිවේෂන් එකත් එක්කම ඔයා ට්‍රේන් වෙන්න ගත්තම ඔයා අන්ස්ටොපබල් වෙනවා. ඒ කියන්නේ ඔයාව නවත්තන්න කාටවත්ම බෑ. ඇත්තටම හීන නවත්තන කට්ටිය කතාවක් වෙන්නේ නැහැ. ඒ කට්ටිය තමයි කන්ටිනියස්ලි ඒ දේ කරන කට්ටිය. එයාලා කවදා හරි හිස්ටරි එකට ඇඩ් වෙන කට්ටිය විතරයි. ඔයාගේ හීනේ ඔයාට දුන්න හේතුවක් තියෙනවා. ඒක වෙන කෙනෙක්ට නෙවෙයි. ඔයාටම දුන්න හේතුවක් තියෙනවා. ඇයි මේ හීනේ මගේ හිතට මම දුන්නේ කියලා කල්පනා කරන්න. ඔයාට අද ටයර්ඩ් වගේ දැනේ. ඒ වෙලාවට රෙස්ට් කරන්න. හැබැයි නතර කරන්න නම් යන්න එපා. ඔයා අද තනි වෙලා වගේ දැනේ. හැබැයි ඒ වෙලාවට ඔයා තව ශක්තිමත් වෙන්න ඉගෙන ගන්න. ලොකුම හීනයට යන පාර ලේසි නෑ. හැබැයි ඒක ලේසි නැත්තේ ඔයා විශේෂ කෙනෙක් නිසා. අවසාන වශයෙන් ඔයාට මේක දැනුණා නම් මට කියන්න තියෙන්නේ ඔයා ඔයාගේ ලොකුම හීනට යන ගමන කවදාවත් නවත්තන්නේ නැහැ. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් අද මේ වචන වලින් කෙනෙක්ගේ නැති වෙන්න යන ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා.